මාස 4මාරකින් 5කින් කොහොමද බං ඕවා කරන්නේ? දැන් ඉවරයි. දැන් ඉතින් එක්ක මේක පුළුවන් හැටියට කරලා පාස් වෙලා හරි S එකක් හරි C එකක් හරි දාලා ඊට පස්සේ ජොබ් එකකට යනවා කියලා හිත හදාගත්තේ උන් ඇති. තාම එහෙම හදාගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. උඹලා දැන් කල්පනා කරන්න නිකන් ඔයාලා දැන් ඔය කෙල වෙලා ඉන්න අය ඔය ඔයාලගේ උපරිමයේ කරලාද කියලා බලන්නකො නිකන්. නෑනේ. ඒ වාගේ උපරිමයේ කරලා නෙවෙයිනේ. මගේ ඊයේ ඔයාලට වැඩ කරන්න බල උපරිමයේ වැඩ කරාද? පෙරේද කරාද? පහුගිය සතියේ කරාද? පහුගිය අවුරුද්දේ කරාද එහෙම? පහුගිය මාසවල කරාද? එහෙම කරලාද දැන් ඔය කෙල වෙලා වගේ නිකන් එන රගාදිකට වැටලා වගේ ඉන්නේ. ඇත්ත කතාව නෑනේ. හරි. දැන් වැඩි හරියක් දවසේ වැඩ කරන වැය ගන්න ගත්තොත් ඔකෙන් වැඩි හරියක් කරන්න බැරි වෙච්ච ඒවා ගැන හිත හිතින්නේ. ඊළඟට හෙට කරන ඒවා ටික කියලා හිත හිතින්නේ. ඔය දෙක අයින් කරලා ඒ වෙලාවෙත් වැඩක් කරා නම් මාර ඉස්සරහට යනවා. ඒ නිසා හරිද? ඔය මාස 4 වාට පුළුවන් ඕනනම් පහුගිය අවුරුදු දෙකටම වඩා වැඩ කරන්න. එහෙම පුළුවන්. ඒ මත ඔයාගේ කොච්චර ප්‍රතිඵලයක් අවුට්පුට් එකක් අනිත් පැත්තට එනවද කියන එක තීරණය වෙනවා. ඒක ඇත්තටම පුළුවන් හරිද? අපිට කාලය කියන එක පොඩි වුණාට ඒ කාලේ අපි උපරිමය දෙනවා කියන එක මාර වෙනස්. ඒතර කාලයක්ද කියන එක හිතන්න එපා. ඔය ඉස්සරහට එන මාස 4 උඹලට ඕනනම් පුළුවන් පහුගිය අවුරුදු දෙකේම ඇරියස් කව ගන්න. එහෙම කරලා අවුරුදු දෙකකින් ඒ දාන්න පුළුවන් නේ සාමාන්‍යයෙන් වැඩ කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව. මාස 4 අසාමාන්‍ය වැඩ කරලා. අසාමාන්‍ය කියන්නේ මොන ප්‍රශ්න ආවත් කොච්චර වැඩ නොකර ඉන්න හේතු ආවත් නිදිමත ඇති පාඩම් කරේව මතක හිටින්නේ නැහැ. ඔය ඔහොම එකපාර ප්‍රෙෂර් පිට පාඩම් කරන්න නැති වෙන වැඩිම අවුල තමයි මේ කියවන එක මේ අමතකයි. ඊයේ හවස වෙලාව අද උදේ වෙනවද කියලා මතක නැහැ. මුළු පිටුවම කියවලා එක වචනයක් ඔළුවේ නැහැ. නිකන් මාතෘකාව මොකද්ද කියුවේ කියලා හෙව්වත් එහෙමත් නැහැ. පුදුම හැකියාවක් ඒක කියන්නේ. සම්පූර්ණ පිටුවක් දෙතුන් ගමනේ කියවලා එක අකුරක් ඔළුවේ නැහැ. ඒක මාර එකක් හරි. ඉතින් එහෙම ඇති සමහරක් තියෙනවා. හරිද? ඉතින් මේ ඔය වගේ විවිධාකාර ඒ අර වැඩ නොකරන්න එන හේතු ටික එනවා. හරිද? මේ මාස 4 හිතන්නකො මහ ලොකුවට හිතාගෙන හරි. දෙන්න අද ඉඳන් කනවා පොත් එහෙම නිකන් අර ගේමට නෙමෙයි ඉන්නවනේ. හරි. මුලින්ම එන්නේ මේ කියවපු එක මතක නැහැ. ඊළඟට නිදිමත. සතියක් වැඩ කරන් යද්දි ලකුණු ගියලා දිනනවා මේ හදි මේපරේ අඩු වෙලා. හරි. මල මගුලක් නේ වෙන්න කාගෙන වැඩ කරන්න පටන් ගන්නවා කලින් හදි මේපරේ ලකුණු වැඩි. එහෙම වෙන්න පුළුවන් නේ ළමයි සතියක් වැඩ කරා කියලා ලකුණු හැදෙන්නේ නැහැ නේ. ඔගේ වගේ ප්‍රොසෙස් එක බලන්න සති 3-4ක් යන්න ඕනේ. ඉතින් සති 3-4 ගොඩක් යෝගෙම අල්ලන් ඉන්නේ නැහැ. සතියක් වැඩ කරන්න බලනවා. නිදිමතයි ඊට පස්සේ පාඩම් කරන එක මතක නැහැ වගේ ප්‍රශ්න ටික එනවා. ඒක මුල් සති කිහිපයක් විතරයි එන්නේ. ඊට පස්සේ ආවකට පුරුදු වුණාට පස්සේ මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. නිදිමත වෙන ගතියක් අඩු වෙනවා. නිදිමතක් ආවත් එක බැලන්ස් කරගන්න ඕනේ දේවල් තේරෙනවා. අර වැඩ කරන්න ඕන කියලා දන්නවා වැඩ කෙරෙන්නේ නැති වීම ඒ සියලු ප්‍රශ්න තියෙන්නේ අර වෙන ගැම්මක් එක වැඩ කරන්න පටන් ගන්න පළවෙනි සතිය දෙකේ තමයි. ඒක අර කාලයක් යනකොට ඔයාම මේකට ඇඩප්ට් වෙනවා. ඔයාම මේකට හුරු වෙනවා. මේ වෙලාවට මොකද කරන්න ඕනේ මේ වෙලාවට මොකද කරන්න ඕනේ කියලා. ගොඩක් යෝගෙම එහෙම හුරු වෙනකන් අල්ලන් ඉන්නේ නැහැ. සත්‍යය යතන දාලා නිකන් ඉන්නේ. ඒ නිසා එහෙම වෙන්න එපා. හරිද? එහෙම වෙන්නේ නැතුව නිකන් අමුරු හයියක් එක්ක මේක කරන්න ගන්න. සා දැන් කොහොමද බෙරේ වැඩගෙන ඉවරයිනේ. ඒක ගහන්න වෙනවා. හරි. ආයේ කතන්දර තියන්න එපා. මං කියන්නේ මෙච්චරයි. ඔයාට වාගේ තියෙන යම් පොටෙන්ෂල් එකක් කැපැසිටි එකක් තියෙනවා. හිතලා බැලුවම ඒකේ උපරිමේ වා කරන්නේ නැහනේ. නේ. මම හිතන්නේ මෙතන ඉන්න එකෙකුටවත් එහෙම කරනවා ඇති කියලා හිතනවා. එකෙක් දෙන්නෙක් ඇති. මගේ උපරිම කැපැසිටි එක මේක. මගේ උපරිම පොටෙන්ෂල් එක දාලා තමයි මම මේ ලකුණු ගත්තේ ගිය සති පේපර් එකේ. එහෙම කියනවා එකෙක් දෙන්නෙක් ඇති. වැඩි හරියක් එහෙම නැහැ. ඉතින් එහෙම නැතුව උඹලට ගන්න පුළුවන් උපරිම රිසල්ට් එක නෑනේ බා. මම කියන්නේ ලෝකේ තියෙන ලොකුම රිසල්ට් එක නෙවෙයි ඈ. ඔයාට ගන්න පුළුවන් ලොකුම රිසල්ට් එක. ඉතින් මේ මාස 4ට ඒක කරන්නකෝ. මේ මාස 4මාරට උඹලගේ උපරිමේ දීලා බලන්නකෝ. ඉතින් මම කියන්නේ මොකද වෙන්නේ කියලා බලන්න හරි දීලා බලන්න. කොච්චර පුළුවන්ද කියලා බලන්න. හරි. ඉතින් ඕගොල්ලෝ කාටවත් එහෙම මේ ඔය සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ආසාවක් නැහැනේ. සාමාන්‍ය විදිහ කියන්නේ එදා වේලකට ගහගෙන මොනවා හරි කරගෙන අමාරුවෙන් එහෙම ඉන්න. ආස කෑමක් කන්න මාසයක් සල්ලි එකතු කරලා මාසෙට එකපාරක් ගිහිල්ලා කාලා එන්න. ඒක එදාට රහනේ තුනනවා නම් එහෙම මලබොක්ලා ඉවරයි කියන්නේ. එහෙමත් වෙනවනේ එන ගානක් වැඩි කියලා එදා ඒක රහනේ. ඉතින් ආයෙ මාසයක් ඉන්න එදාට ආයෙ කියලා වුණොත් එහෙම ගන්න දෙයක් නැහැ. එහෙම නැතුව මම කියන ළමයි මේ සල්ලි කියන එක නෙවෙයි නමුත් මේ අපිට කම්ෆර්ටබල් විදිහට ජීවත් වෙන්න සල්ලි ටිකක් තියෙනවා නම් ඒක මාර හිතට සැනසීමක් ඒක. ඒ ආස දෙයක් හිතුනම ගන්න. කණ්ඩ ආස දෙයක් දැක්කම කණ්ඩ ඇඳුමක් දැක්කම ඒක ගන්න. කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඉතුනහම මහලුකුට හිතේ තියෙන නැතුව ටිකක් පියදම් කරලා යන්න එන්න. හදිසි අසනීපයක් වුණාම එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා නම් බයක් නැතුව මොකක් හරි කරගන්න. එහෙම තියෙනවනේ ඒක මාර සැනසෙල්ලක්. එහෙම නැතුව අර ලිමිට්ලස් ඕනේ නැහැ. නමුත් අර ටික හදාගන්නත් ලොකු මහන්සියක් වෙන්න එපයි. අර මං කියපු මූලික ටික හදාගන්න. කෑමක් දැක්කම කන්න. නිකන් ගාන හිත හිතින් නැතුව. ඇඳුමක් දැක්කම අර ලේබල් එක බලනවා, කල්පනා කරනවා, ආයෙ ටිකක් බලනවා, කල්පනා කරනවා, ආයෙ කර යනවා, ඒක එකක් බලනවා. එහෙම නැතුව වා කැමති නම් ඒක ගන්න. දැන් එහෙම නැතුව ජීවිත වල මොකටද කියන්නේ? තමන් ආස්තේ කරන්න මේක. ඔක්කොම ඉපදිලා ඉවර මෙතන මේකම ඉපදිච්ච උන් ඉන්නේ. හරි. මැරෙලා නැහැ නේ තාම. මැරෙනකම් ඔය ටික ඉන්න එපයි. හරි. ඔය ඉන්න ටිකේ මේ ආස දෙයක් කන්න නැත්තම් මොකටද එහෙම ලයිෆ් එකක් හදාගෙන වැඩක් නැහැ නේද? දැක්කම මේකේ ගාන හිතන්න නැතුව කන්න පුළුවන් නම් ඇඳුමක් දැක්කම මේකේ ගාන හිතන්න නැතුව ගන්න පුළුවන් ට්‍රිප් එකක් යන්න හිතුනහම යන්න පුළුවන් නම් ඒකේ හොඳ වියදමක් කරලා ඒකේ විනෝද වෙලා ඉන්න පුළුවන්. කොහොමද මැරෙනවනේ ඔක. මේ මැරෙනකම් මේකේ ලයිෆ් එක අපි ගත කරන විදිහට අපිට වෙනස් කරන්න පුළුවන් පාර්ට් එක. ඔකේ ප්‍රශ්න ටික වෙනස් කරන්න බෑ නේද? දුප්පත් මිනිස්සුත් අසනීප වෙනවා, පොසත් මිනිස්සුත් ඒ දෙන්නම අසනීප වෙනවා. හැබැයි ඒකට ඒ දෙන්නට ෆේස් කරන්න පුළුවන් විදිහට වෙනස් වෙනවා. එකම අසනීපෙන් සල්ලි දෙකක් මැරෙනකොට සල්ලි දෙකක් ගේමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒකනේ විතර වෙනස. හරි. ඒතර මං ඉන්න ලයිෆ් එක හොඳ විදිහට හදාගන්න තියෙනකොට වටිනවනේ. ඒ නිසා මේක කරන්න ඔප්ෂන් නැහැ නේ. ඕක නිකන් ඉස්සරහ කරන්න කියලා කරන්නේ මම කියන්නේ වගේ උපරිමයට කරන්න කරලා බලන්න අඩු ගන්න. ඒ කියන්නේ විභාගෙට ගිහිල්ලා ගෙදර ඉද්දි හරි මම මට කරන්න පුළුවන් උපරිමය කරලා තියෙන ඉතින් ඔච්චර තමයි කියන්න පුළුවන් විදිහට. මේ මාස අන්තිම මාස 4 5 මම මට පුළුවන් උපරිමය කරලා තියෙන්නේ. ඊට හැම මම තව කරන්න දෙයක් නැහැ නේ. මට පුළුවන් උපරිමය ඒක නම් ඒකෙන් එන රිසල්ට් එක මොකක් වුණත් කමක් නැහැ මං කියන්නේ. දැන් වැඩි වෙලා තියෙන ඕක ලෝකලඟ උපරිමය කරලා නැහැ නේ තාම. ඔයාලවත් දන්නේ නැහැ ඔයාගේ පොටෙන්ෂල් එක මොකක්ද කියලා. හරි. ඒ එහෙම කරලා රිසල්ට් එකට ඔයාගේ ඉරණම තීරණය කරන්න දෙනවද? ඒ ලෙවලින් සියලු දෙනාගේ ඉරණම තීරණය වෙන්නේ නැතුව ඇති ඇත. හැබැයි ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ ඉරණම ඒකෙන් තීරණය වෙනවා. සමහරක් කරලා ලේසියෙන් යන්න පුළුවන් තැන් ගොඩක් ඒවා අමාරුවෙන් යන්න වෙනවා ඒ ලෙවල් නැත්තම්. ඒ ලෙවල් වලින් මොකක් හරි කරනවා කියන්නේ තමන්ගේ දෙයක් හදාගන්න බෑ කියන එකත් නෙවෙයි. ලංකාවේ මිනිස්සු එහෙම එකකුත් හිතන් ඉන්නවා. කැම්පස් ගියොත් ජොබ් එකක්. එළිය හිටියොත් තමයි අර මොකක් හරි වෙන තමන්ගේ දෙයක් ගොඩනගන්න ගියා. එහෙම මොකුලක් නෑ. කැම්පස් යන ගමන් ඕන දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ ඕන දෙයක් වලින් ගොඩනගන්න පුළුවන් කැම්පස් යන ගමන් ලස්සන බැලන්ස් කරගෙන. ඒක තමන්ගේ හැකියාව. හරි. ඒ නිසා එහෙම එකකුත් නෑ.
ඩිග්‍රී එකක් තියෙනවා කියන එක තව දෙයකට බාධාවක් නෙවෙයි. ඒක සහනයක් නිසා. මාර හයියක් තමන්ගේ දෙයක් හදාගෙන යනකොට මොකක් කර වෙලා ඔකට කෙලවුනොත් අවුලක් නෑ අපිට පය ගහන්න අත්තක් තියෙනවා. දැන් මම ටියුෂන් කියන එකේ බය නැතුව අත්දලා වලින් ඕන එකක් කරන්නේ. තව අවුරුද්දක් යනකොට මම මට ડોක්ටර් කෙනෙක් විදිහට ලංකාවේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා. ඒ අර ටියුෂන් එක තියෙනවා. වැටුණත් වැටින්නේ ටියුෂන් එකට. එහෙම නැත්තම් ඒක නේද මේ ටියුෂන්ම විතරක් කරන මිනිස්සුන්ට තියෙන බය. ඒක නැතුනොත් එහෙම පොළොවට වැටෙන්න කෙලින්. හරි. ටියුෂන් එකක් තියෙන ඩිග්‍රී එකක් තියෙනවා කියන එක මම කියන්නේ විවිධ ප්ලෑන්ස් තියෙන ළමයි ඇති. මම මෙහෙම දෙයක් ගොඩනගාගෙන යනවා කියලා ඉන්න එහෙම හොඳයි ඒවා තියෙන්න ඕනේ. හරි. ඉගෙන ගිහලා කැම්පස් ගිහලා ඩිග්‍රී එකක් කරන්න ජොබ් එක එහෙම ඕනේ නැහැ. තමන්ගේ එකක් හදාගන්න දෙනවා ඒක කරන්න ඉතා හොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට වෙන කුෂන් එකක් වෙනවා. තමන්ට ඩිග්‍රී එකක් හෝ ඒකට අදාළ පාත්වේ එකක් තියෙනවා නම්. අරගේ විවිධ අත්දැකීම් වලින් කරන්න පුළුවන්. අපි ටියුෂන් එක හදලා තියෙන අලුත් අත්දැකීම් මේකේ කරපු නිසා. මේක කලින් තිබුණේ නැති දේවල් අපි කරන්න උත්සාහ කරපු නිසා. ඒක බය නැතුව එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපිට වැටෙන්න තැනක් තියෙන නිසා. ඒ නිසා මේ එහෙම වටිනාකමක් එතන තියෙනවා. ඒ හින්දා මේ මාස 4මාරේ කෙලින්ම හිත හදාගන්න. හරි. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ විවිධ කොන් තියෙනවනේ අල්ලගත්තුවා. මේක තියෙනවනේ මොකද කරන්නේ? මේ වැඩේ කොහොමද මේ මාස 4මාරේ බැලන්ස් කරන්නේ? හරි. දැන් විවිධ දේවල් ඇති. හරි. ඒ සියලු දේ මාස 4මාරේ අයින් කරලා දාන්න ළමයි. ඔයාලා කීරව පසුද වෙන්නේ නැහැ. ඔයාලා කීරවත් පසුද වෙන්නේ නැහැ. පොඩියුම් විදිහට නෙවෙයි. ටිකක් ලොකු මිනිස්සු විදිහට වැඩිහිටියෝ විදිහට. තව අවුරුද්දකින් අර තමන්ගේ වියදමෙන් ජීවත් වෙන්න වෙන මිනිස්සෙක් විදිහට හිටන්න. හරි. ඒ කියන්නේ මේ ඔයාගේ සල්ලි වලින් නම් ඔයාගේ ජීවිතේ නඩත්තු වෙන්නේ. එතකොට තේරෙයි මේ තමන්ගේ කරියර් එකක තියෙන වටිනාකම. එනට ගොඩක් වෙලාවට ඕගොල්ලෝගේ හැදින් වෙන්නේ අහවලාගේ පුතා දුව කියලා සමාජයේ. හරි. ඔයාගේ අයිකන් එකක් නෙවෙයි. එහෙම නැතුව ඔයාගේ අම්මා තාත්තා මෙයාගේ අම්මා මේ කියලා හඳුන්වන්න දෙන්න. එහෙම ගන්න. අනිත් පැත්ත හරවන්න. හරි. මේ පැත්තට එක කන්වර්ට් කරන්න. එනට ගොඩක් වෙලාවට ඕගොල්ලෝ හැදින් වෙන්නේ අනිත් පැත්තට. අම්මා තාත්තා කරපු දෙයක් අනුව අපි මෙයාගේ පුතානේ මේ කියලා කියන්නේ. යාළුවෝ හඳුන්වන්නේ එහෙම නෙවෙයි වෙන්නේ නැතිද? උන් යාළුවෝනේ. හරි. මම කියන්නේ එළියට ගියාම. හරි. එළිය මිනිස්සු ඕගොල්ලෝන් හඳුන්වන්නේ අහවලාගේ ළමයා. එන්න මේ එහෙමනේ. අර එහෙම කාගේවත් කවුරුත් වෙන්නේ නැතුව ඔයා අයිකන් එකක් වෙන්නේ. එයාගේ අම්මා මේ ඉන්නේ. එහෙම කියන පැත්තට මාරු කරන්න ඕන. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න ලොකු කාලයක් යන්නේ නැහැ. අපි ඉංජිනේරින් කරලා ඉතින් කතන්දර ඉවරයි. ඒකෙන් සෑහෙනම වැලියු එකක් වෙනවා පවුලට වාටට සියලු දෙයට. ඉතින් පස්සේ තමන්ගේ දේකුත් දොරන ගන්න මම කියන්නේ. මොකෙක්වත් නිකන් ඉන්න එපා. එහෙම විදියට ඔයාලා වැඩකුත් නැහැ මගේ පන්තියකට ආපු එක්ක. ඒ කියන්නේ මම කියන්නේ හැමදෙස්සම ඒක කරන ගමන් තව දෙයක් කරන්න කියන. හැබැයි ඔය කොයි දෙයකටත් මේ මාස 4මාර වෙනම ලෙවල් එක කැපකිරීමක් කරන්න. හරි. මෙතන ඇති ජීවිතේට තමන්ගේ එහෙම හිතලා නැති වුනේ. නෑ හිතලා නැති වුනේ නෙවෙයි හිතුවට ඒක උන්නේ නැති වුනේ. හැම එකම හිතලා තියෙනවනේ. හරි. මම හැමදෙස්සම කියන්නේ බලලා කොච්චර ගාණක් නැති වුන් වගේ හිටියා. අනේ අපිට ඔය වැඩක් නෑ බං වගේ හිටියට ඔයාලා දන්නවනේ ඇතුලෙන් ඇත්ත එක මොකද්ද කියලා. හරි. ඔයාලට මොකද්ද ඕනේ කියන එක ඇතුලෙන් ඔයාලා දන්නවනේ. අර ඕක වාටම ඒක කරව ගන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. වාට කොහොමද ඉන්න ඕනේ? වාට ඇත්තටම ඔය මේ අපි කියන්නේ ඉතින් අර සෙට් එකත් එක්ක ඔය ඉන්නවා. එහෙම බරක් පතලක් නෑ වගේ ඉන්නේ උන් එහෙම හිටියට බලගේ ඇතුලේ තියෙනවනේ ඔය කියන මේක යවුල තියෙනවනේ. හදාගන්න ඕන. හැබැයි දැන් පොඩි වලක වැටිලා ඉන්නේ මොනවා කරන්නද තේරෙන්නේ නෑ. මේක අර ෆුල් අවුලක හිර වෙලා පඹගාලක පැටලිච්ච උන් ඉන්නේ. මම මෙහෙම කියද්දි උන්ට තේරෙනවා උන් දන්නවා මේ උන්ට තමයි කියන්නේ කියලා උඹලා තමයි කියන්නේ. හරි. එතකොට උගෙන් ගොඩ එන්න පුළුවන් බං. මට මේ කතාව කියන්න පුළුවන් අන්තිම දවස් වලට මේක වෙන්නේ නැතිය. ඒ කියන්නේ මාස 4මාර 5 අර 3න් එහෙම කරනවා කියන්නේ ඒක මුතු වැඩක් ඒක. රිසල්ට්ස් එනකොට ආපු පසුබෑමක් වගේ ඇගේ තියෙනවා නම් ඒ තරහට වගේ වැඩ කරනවා වගේ පුළුවන් පොඩ්ඩක් ඒකෙන් වාසියක් අරගෙන. දැන් තමයි බය නැතුව මේක කියන්න පුළුවන් අන්තිමම chance කීපේ මේ chance එක මම හිතන්නේ මේක. ඉතින් පස්සේ මට කියන්න බැරි වෙයි ඔය මොන මට්ටමේ ලකුණු 20 ඉන්න එකට ගොඩ එන්න පුළුවන් කියලා. එහෙනම් මෙතන හැදෙන්න මේ මාසෙක මුලක අපි ඉන්නේ. මේ මාසෙ මුල් දවස් ටික සුන්ගාලා කියන්නේ නිවාඩුනේ හරි. ඒ කෙලින්ම මාසෙ පටන් ගත්තී 4 විතර වෙලා. 4 වෙනිදා එහෙම එකපාර ගිහිල්ලා දවස් ටික. හරි ගමන්නේ. දැන් ඉතින් එක දවසක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ඉස්සර සතියක කරපු වැඩ ප්‍රමාණය කරන්න පුළුවන් කාලයක් ඇත්තටම. ඉස්සර ඔයාලට තේරෙන්නේ ඇත්තට පුළුවන් තමයි කියලා නැද්ද? උඹලා ඉස්සර සතියක කරන වැඩ ටික එක දවසින් කරන්න බෑ හරියට මහන්සි වුණා නම්. ඇත්තටම කරන්නේ එක දවසක සඳ කරන්න හිටපු ටිකනේ සිකුරාදා දිහාටත් බලලා දිගා කරගෙන ඉන්නේ. හරි. ඕක නෙවෙන්නේ. එහෙම නැතුව සඳ කරන්න හිතාගත්ත ටික සඳම ඉවර වුණා නම් ජීවිතේ කොච්චර සුන්දර වෙන්නද? හරි. ඒකේ තියෙන ප්‍රශ්නේ. ඉස්සරට එහෙම කරමු. හරි. එහෙම කරන්න පුළුවන්. හැබැයි හිතපු ගමන් බෑ. හෙටත් හිතන ටික වෙන්නේ නැහැ. හැබැයි ඕක සතියක් දෙකක් ටික අපිම අපිට හුරු කරගත්තොත් ඊළඟ සමහර තුන්වෙනි සතිය විතර වෙදී සඳ කරන්න හිතාගන්න ඔක්කොම ටික සඳ වෙයි සමහර විට. හරි. ඒක වෙන්නේ නැහැ නේ ලේසි. වෙලාම නෑනේ ගොඩක් වෙලා. එහෙනම් අර හිතා ගන්න ඕනේ චුට්ටක්. හරි. හරි. එහෙමත් බෑනේ මේ කරන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ කරගෙන යන්න. කරන්න පුළුවන්. සක් ගොඩ ගහිච්ච වැඩනේ ඔළුවේ තියෙන ලොකුම බර. ඊට ගොඩක් ගොඩ ගහිලා දැන් මාර ගොඩක් තියෙනවනේ. මොකද කරන්නේ? වැඩ ගොඩ ගහුනේ ඇයි? වැඩ කරමු නැති නිසා. මේ සතියේ වැඩ ටික කරා නම් වැඩ ගොඩ ගහෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩ කරලා වැඩ ගොඩ ගහුණ වෙන්න බෑනේ. වැඩ ගොඩ ගහුනේ වැඩ කරේ නැති හින්දා. එහෙනම් වැඩ ගොඩ ගහෙන්නේ නැති වෙන්න මොකද කරන්න ඕනේ? වැඩ කරන්න ඕනේ. සතියේ පැවරන වැඩ ටික හරිම සරල දෙයක්. ඒ අමාරු නෑ. හරි. වැඩ ගොඩ ගහලා තියෙන්නේ ඒ සතිය වලට අදාළ එහෙම නැතුව එකපාර වාඩි දාගෙන ඉඳලා වැඩ ටික ගොඩ ගහුන්නේ නෑනේ. හරි. මොකද ඉඳාගෙන උදේට වැඩ ටික ගොඩ ගහලානේ බලන්නකෝ. එහෙම උන්නේ නෑනේ කාටවත්. හරි. ටික උඹලා විසින් සිදු කරපු අතපසු වීම වල ප්‍රතිඵලයක් විදිහට ගොඩ ගහිච්ච වැඩ වෙයි තියෙන්නේ. හරි. එහෙනම් අංක 1 ගොඩ ගහිච්ච වැඩ ඉවර කිරීම නෙවෙයි. අංක 1 ඉස්සරහට වැඩ ගොඩ ගහගන්නේ නැතුව තිබීම. හරි. අංක 1 ඉස්සරහට වැඩ අලුතෙන් වැඩ ගොඩ ගහගන්නේ නැහැ. මේ නිකන් මෙහෙම එකක් කියලා හිතන්න. දවසක් උදේ නැගිටිනවා. පරණ ගොඩ ගහිච්ච වැඩ මොකුත් නැහැ. ඊ හිතාගත්තු ඔක්කොම ඉවර කරලා දැන් මේ අද ටික තමයි තියෙන්නේ. අද වැඩ ටික නිකන් හිතා ගන්නවා. අද වැඩ ටික කරනවා. සාමාන්‍යයෙන් දැන් අද දවස් ඉවර වෙද්දි කරන්න ඉන්න වැඩ ටික රෑ 10 විතර වෙද්දි ආ ඉවර කරලා තව පැයක් දෙකක් වාට තියෙනවා. වැඩ ටිකක් ඉවරයි. ඉතින් එහෙම දවසක් කොහොම ඇද්ද? ඉතින් හම්බෙලාම නැතුව සමහර ටික කියන්නේ. දවසේ හිතාගත්ත වැඩ ටික ඔක්කොම ඉවර වෙලා තව පැයක් විතර ඉතුරුයි දවසේ. ඔයාට ඕන නම් හෙට කරන දෙයක් අද කරන්න පුළුවන්. අම්මෝ. එච්චරම ගෙවන්න. මේ හෙට කරන්න ඉන්න දෙයක් අද කරන්න. ඉතින් නෑ පොඩ්ඩක් එතන තියෙන මානසික නිදහස හිත බලන්න. හරි. නෑ දැන් උඹලා ඇත්තටම නිකන් වෙන ව්‍යාකූල ඔලුවකින් ඉන්නේ. දැන් මෙතන ඉන්න වෙලාවේ සමහරක් විට ඔය අපිත් එක්ක කතා බහ කරගෙන පොඩි නිදහසක් එක තියෙන නිසා ෂේප්. හැබැයි ගෙදර ගියාම ඒ කියන්නේ
ටිකක් මෙන්ටල් පොඩි ව්‍යාකූලතාවයක් තියෙනවනේ. හරි. ඒක මෙන්ටල් අවුලක් නෙවෙයි බය වෙන්නවා. ඒක ස්ට්‍රෙස් එකත් එක්ක තමන් හිතන විදිහට වැඩ වෙන්නේ නැති වුණාම වෙන අවුල මිනිස්සු. අර සමහරක් හිතපු වැඩ ටික උනේ නැති දවසට මුළු ජීවිතේම ඔයාට විරුද්ධව වැඩ කරනවා වගේ නිකන් හිතෙනවා. යනකොට සුලගිල්ල එහෙමත් වදින්න ඔය වගේ දවසක මම අර කකුලේ සුලගිල්ල වදින්නේ උළුවස්සක කොහේ හරි බේස් එක කකුල. ඒක වෙන්නේ එදාටමනේ. හරි. මල වයින් සීන් ඔක්කොම තමයි එදාට රැයට කන්න නෑ. හරි අන්තිමේට. එදා රැයට නෑ. තමයි පහුදා උදේ ඊයේ රැයක් තියපුවා තමයි ආයෙ තියෙන්නේ කන්න. ආයෙ මල වැල්ල ඔක්කොම මෙරෙන් පටන් ගන්න. ඉතින් ගෙදර මිනිස්සු තමයි ඒ වෙලාවට වෙලා බයිනවා. මොකෙක් කරේලා හයියෙන් ටීවී දාගෙන බලනවා. මැච් බලනවා. මොනවා හරි. පොඩි එකෙක් ඉන්න ඌ කෑ ගහනවා දෙකක් වෙන්න කියලා. ඒ ඔක්කොම වෙන්නේ එදාටමනේ. ඒ අපිට හිතෙන හැටි. හරිද? අපේ අර ඇතුළේ අපේ වැඩ ටික ඔයාගේ වැඩ ටික අවුල් වුණාම ඔයාට ඔයා බලාපොරොත්තු වෙච්ච කන්ඩිෂන්ස් ටික හදාගන්න බැරි වුණාම ඔයා එදා කරන්න හිතන් හිටපු ටික ඔයාට කරගන්න බැරි වුණාම එතනින් ඉස්සරහට වටේ තියෙනව කොහොමද ඔයාට අවුල්. හැබැයි ඇතුළෙන් ඔයාගේ වැඩේ ඔයා කරලා නම් ඉන්නේ. ඔයාගෙන ඔයා තෘප්තිමත් නම් පරිසර තත්ත්වයට අදාළ නැහැ. මොනවා වුණා තිනා වෙලා ඉන්නේ එහෙම. ඔයාලටම තේරෙනවා ඇති මේ අර එහම මහා සතුටකින් නෙවෙයි ඉන්නේ සමහරක් වෙලාවට කියන්නේ. ඒක හත් නැහැ. ඒ 아무තු ව්‍යාකූලතාවය තරහ ගිහිල්ලා කියවන එක ඔළුවට යන්නෙත් නැහැ. අර එනේ එපා කරපු එක්කින් හිටපු ගමන් ඉන්නේ. ඒ වෙන්නේ ඕගොල්ලෝගේ ඇතුළෙන් වල තෘප්තිමත් නැති. මේ එළියට වගේ එළිය අවුල් වගේ වට පේන්න පටන් ගන්නවා. එහෙම නැති අර මං කියපු දවසක් හිතන්නකෝ දවසේ දැන් පැය භාගයක් පැයක් විතර වැඩ ටික ඔක්කොම ඉවරයි. මරු. ටිකක් කලින් නිදා ගන්න පුළුවන්. එහෙම එකක්. හරි. එහෙම කරගන්න පුළුවන් නේ. එහෙම කරගන්න පුළුවන්. ඒ දැන් වැඩ ගොඩ ගහන්නේ ඇත්තටම ඒ වෙලේ වැඩක් තියෙනවා. ඒක කරන්න කම්මැලි පස්සේ කරනවා වගේ හිතනවා. ඉතින් ඒක වැඩක් ගොඩ ගහනවා. ඒ පස්ස කරන එක එන්නේ නැහැ ඒක. ඒ වෙලාව බොහොම කලාතුරකින් තමයි පස්සේ කරන්න හිතනවා කරන්නේ. යාර ඒ වෙලේ තියෙන ශනික ආතල් එකට යම් වැඩක් ඉතුරු කරනවා. ඒක වගේ වැඩ ගොඩකට එකතු වෙනවා. ආයේ හෙටත් ශනික ආතල් එකට වැඩක් එකතු කර ගන්නවා. ඒක ඊළඟ දවසේ එකතු වෙනවා. ඔය විදිහට ශනික ආතල් ගොඩක් නිසා වැඩ ගොඩක් ඉතුරු කරලා අන්තිම වැඩ ගොඩ ගහිලා කියලා හිතෙනවා. එහෙම නැතුව පිළිවෙලකට හැමදාම වැඩ ගොඩ ගහෙන්න නැති වෙන්න ගියා නම් අර ශනික ආතල් පැත්තකට දාලා හැමදාම මම කියපු විදිහ ආතල් එකේ ඉන්නවා. ඒ කියන්නේ හරි අද වැඩ ටික ඉවරයි. ආ පැයක් විතර තියෙන දවස්. හෙට මොකද කරන්න කියලා ප්ලෑන් කරලා ටිකක් කලින් නිදාගෙන හෙට උදේ නැගිටිනවා. දැන් හෙට උදේ නැගිටිත් මල පැල්ල නෑනේ. අර වෙන සතුටකින් නැගිටින්න. දැන් හෙට උදේ ඉන්න වැඩ ටික කරන් යනවා. මොකද ඔයා දන්නවා ඊයේ ආස්වාදය. බලන්න වෙලා තියෙන උඹලට මතක ඇති කාලේ එහෙම ආස්වාදයක් දැල්ලා නෑනේ. ඒකකොට හෙට වැඩ කරන්න හිතෙන්නේ නෑනේ. හිතෙන්නේ හේතුවක් නෑනේ. හැමදාම උදේ හිතා ගන්නවා මහ ගොඩක්. කවදාවත් රැවිදීම කෙරලා නෑ. මල පැල්ල නිදා ගන්න උදේ නැගිටින්න ඉතින් ඊයේ ඉතුරු ටික මතක් වෙනවා. ඒතර අර වෙන මේ මුස්පේන්තු හැගීමකින් දවස් පටන් ගන්න. මාර විදිහට මෙන්ටලිටි එක බලපාන මේ කාල සීමාව තුළ. අංක එක මොන ප්‍රශ්න වුණත් ඔළුව ක්ලියර් තියාගන්න. හරි. ප්‍රශ්න වෙනවා කියන එක මුලින්ම තේරුම් ගන්න. ඒක ටික ටික අඩු කරමු කියලා මතක තියාගන්න. හරි. ප්‍රශ්න නැති වෙලාවක වැඩ කරනවා කියලා එකක් නෑ. වැඩ කරලා ප්‍රශ්න නැති වෙලාවල් හදාගන්න එක කරන්න ඕනේ කියලා මතක තියාගන්න. හරි. ප්‍රශ්න ටික සේරම ඉවරකම් ඉඳලා වැඩ පටන් ගන්න එහෙම ගන්නෑ. වැඩ කරද්දී ප්‍රශ්න ටික ටික විසඳෙයි. ඒතකොට තව තව වැඩ කරන්න ලේසි වෙයි. එහෙමයි වෙන්නේ. වැඩ කොට ගෙච්චලමයි අංක එක වැඩ කොට ගැහුනේ පහුගිය වැඩ කරමු නැති නිසා. සතියේ වැඩේ සතිය උනේ නැති නිසා. ඒ දිනදා වැඩේ ඒ දිනදා ඉවරුනේ නැති නිසා. එහෙනම් පළවෙනියට ඔයගොල්ලෝ හදාගන්න පුරුද්ද තමයි ඉස්සරහට අලුතෙන් වැඩ ගොඩ ගහගන්නේ නැහැ. කිසිම දවසක කම්මැලිකමට ශනික චූන් එකකට එදාට පැවරිච්ච වැඩක් මගහරින්නේ නැහැ. හරිද? ඒ සතියේ යන පාඩේ ඉනෝගනික් ගණන් හදන්න පටන් ගන්නවාද? ප්‍රශ්න කතා කරනවා, පාස්වර්ඩ් ප්‍රශ්න ටිකක් වැඩිපුර මතක් වෙන්න කතා කරනවා. ඊට පස්සේ දැන් ඒ සතියට දාලා අනිත් සබ්ජෙක්ට් වල වැඩ ටිකක් තියෙන. ඒ සියල්ල ඉවර කරන්න. ඒ සතියේ අලුතෙන් කිසිම වැඩක් ගොඩ ගහගන්න එපා. ඒක අංක 1. අංක 2 ගොඩ ගැහිච්ච වැඩ ලිස්ට් එකක් හදාගන්න. පාඩම් ටික කඩාගෙන ඒ පාඩමේ වාට ගොඩ ගැහිලා තියෙන වැඩ බලන්න. බලලා ප්‍රමුඛතා අනුපිළිවෙලක් හදාගන්න. දැන් ඔයාලා කැතෝඩ කියලා බැලුවේ නෑ වගේ එකක් තියෙනවා. ඕක කරේ නැතත් කමන්නේ නෑ. KMC කියවන්නේ අහන්නේ. පාස්වර්ඩ් ප්‍රශ්න තියෙන එකක්මයි බොහෝ විට ආය අහන්නේ. ඒ නිසා කැතෝඩ කියන කොටස පාඩම් කිරීම වගේ වැඩක් පටන් ගන්න එපා. හරි. තේරුම් නෑනේ. ඒවා නැතුව ප්‍රමුඛතා අනුපිළිවෙල. ඔන්න බන්දර පාඩම විසින් නම් ලකුණු 8ක් විතර විභාගෙට. අන්න අවුලක්. ඒකට අක්දාලා හදා ගන්න ඕනේ. හරි. ඒ වගේ අර ප්‍රමුඛතා අනුපිළිවෙලකට අවුල් පාඩම් ටික හදා ගන්න ඕනේ. මුලින්ම වැඩ ලිස්ට් එක හදා ගන්න. ඒවල ප්‍රමුඛතා අනුපිළිවෙලක් 1 2 3 දාන්න. මෙන්න මේ පිළිවෙලට මේව කරන්න කියලා. ඒ නිසා එකින් එක ඉවර කරලා ඒකට හරියක් දාන්න. නැත්නම් ඒක කපලා දාන්න. එහෙම එක එක ගෙවිගෙන යනකොට එනවා පොඩි කොන්ෆිඩන්ස් එකක් පුළුවන් මේක ඉවර කරගන්න කියලා. සබ්ජෙක්ට් තුනට මේ වැඩේ කරන්න පටන් ගන්න. හරි. ඒතර අංක 2 ඒක හැබැයි. අංක 1 ඇවිල්ලා අලුතෙන් වැඩ ඒ ලිස්ට් එකට එන්න බෑ. ඊට උඩින් කැපෙනවා යටින් ආයෙනවා අලුත් ඒවා ටිකක්. එහෙම වැඩ නෑ. අලුතෙන් වැඩ ලිස්ට් එකට නැති වෙන විදිහට තියෙන වැඩ ඉදිරියට එන වැඩ ටික යන්න හරියටම පාර වැඩ එකින් එක ඉවර කරන ප්‍රමුඛතා අනුපිළිවෙලකට ඒ කියන්නේ හදිස්සියවත් ඉවර කරගන්න බැරි වෙන වැඩ ටිකක් ඉතුරු වුණොත් ඒවා අර වටිනාකම අඩුම කොටස් විදිහට ඉතුරු වෙන හදාගන්න.